ඉස්සර හිටිය අපූර්ව වීරයෝ ටිකක් මොන දහංගටයක් දාලා හරි පණ බේරගෙන වෙන ඕනම දෙයක් පරදුවට තියන්න මේගොල්ලෝ ලෑස්ති පිට හිටියා. වීරකමක් දෙකක් කළේ නැත්නම් කොටිම ගුටියක් දෙකක් කෑවේ නැත්නම් මේගොල්ලන්ට නිින්ද යන්නේ නැති අවුලකුත් තියෙනවා. සමහරුන්ට කෑවේ නෑ වගේ. මේ ඔවුන්ගේ කතාවයි සිම්පති අඩවිය. Sympathy අඩවිය පෘථිවියේ සුන්දරම දූපත කළ යුතුයි. මොකද්ද? අයියෝ මගේ සලස්න විනාශයි. Romulus, Remus. අපි ආවා පියාණනි. මොකද්ද මේ කළේ? මේ ඇත්තටම රොමියුලස් මොකද්ද ඒ උනේ? අපේ ටෙනිස් බෝලේ වැටුණානේ. මීට පස්සේ මේ වගේ දඟ වැඩ කරලා තිබුණොත් යස පාඩමක් උගන්නන බව දැනගත්තොත් හොඳයි. පියාණන්ට කොහෙන්ද පාඩම් උගන්නන්න වෙලාවක්? මනුස්ස ලෝකේ ප්‍රශ්න විසඳින්නකමනේ වැඩේ. එහෙමනම් මේකත් ගියාවේ හාටම. අපේ ටෙනිස් බෝලේ. මේක හොයනවා බොරු. කංකම්බුරු සින්සිඤ්ඤෝරු අපේ ටෙනිස් බෝලේ හොයාගෙන එමු. ඒ ඩිංගට පැන්නනේ ආව දෙන්කෝ අද දිව්‍ය ලෝකෙට. මේක පුදුම ලෙඩක් වුණානේ. ලෙඩක් උනත් ලස්සනට ඉන්න ඕනේ. ඔව් අපි නොදන්න ලස්සන. පිස්සු. එනවා ගුඩු. මොකක්ද බෝලේ? මේක සතුරු ප්‍රහාරයක්ද? මාන්නම් හිතන්නේ. මේ මොකද මේ රම්මන් පාටට දිලිසෙන්නේ? කන දෙයක් කියලායි මම හිතුවේ. මොනවා? මාසිගේ දරුවෝ රොමියුලස්යි රීමෝස්යි නොදන්නේ කවුද? පුදුමයි ඒ තාත්තයි. ඔව්. ඔබ දෙපළ පැමිණීම කොයිතරම් දෙයක්ද? ඒයි මමයි මුලින්ම පිළිගන්නේ හරිද? මම වගේ ජනප්‍රිය නළුවෙක් අමුතුවෙන්ම හඳුන්වලා දෙන්න ඕනේ නැහනේ. ඇයි දිව්‍ය ලෝකෙත් චිත්‍රපටි පෙන්නනවද? මම සිනමාරිස්. Nice to meet you. නළුවෙක් හඳුන ගැනීම සතුටක් නේන්න. අත ඕනේ හඳුනාගත්තනේ. ඇත්තටම ඔයාලා මොකටද සෙම්පති අඩවියට ආවේ? අපේ ටෙනිස් බෝලේ ගෙනියන්න. ඕ මොන ටෙනිස් බෝලයක්ද? මේ තියෙන්නේ. ඒකත් එහෙමද? අපි හිතුවේ ටෙනිස් තියෙන්නේ මේ ලෝකේ විතරයි කියලා. එහෙනම් අපිත් එක්කත් ගහමුද ටෙනිස් මැච් එක? ඇයි අපිට වෙන සෙල්ලමක් කරන්න බැරිද? එහෙමනම් අපි සටන් කරමු.
හරි. ගමක් කනවා. හොඳයි සටන් කරන්න කලින් සටන් පුහුණු වෙන්න ඕනේ. හැබැයි මොනෝ නැතත් ලස්සනට ඉන්න ඕනේ. කළොත් කරන්නේ ඔය වගේ මෝඩ වැඩමයි. හැදෙන්නේ මොනවද ඔයා කුටු කුටු ගානේ නසරානි කියන දෙයක් කැලෙන් කියනවා හරිද? ඔය ඇති නමත්ත ගන්න. අඩු ටික නම් ලාස්ති. මොනවාද බුදු ස්වාමී කරන්නේ? පොඩි ළමයින්ට සටන් පුරුදු කරන එක එච්චර හොඳ නෑ. මොකක්ද ඒකේ තියෙන වැරද්ද? අපි සෙල්ලමටනේ සටන් කරන්නේ. සෙල්ලමට හරි සටන් කරනවද මාස් දෙයියන්ගේ ළමයි එක්ක? මාස් දෙවියන්ගේ ළමයි? ඕ මගේ නම පොඩි සීසල් සෙන්පත අඩවියේ පාලකයා. ඔයාලව දැකීමත් සතුටක්. ඕ වත නොදුන්නට කමක් නෑ පොඩි සීසල්. හරිම උණුසුම් විදිහට පිළිගන්නවා. අම්මේ ඌ පරණ ලයිට් කණුවක හැප්පුණා වගේ දැනුනේ. දැන් අපි පුහුණුවෙන් පටන් ගමුද? කැමති ආයුධයක් තෝරගත්තා නම් ඔන්නේ නම් අපි තෝරගත්තා. මේ අපි සටන් කරනවට අකමැති වගේ නේද? නෑ එහෙම දෙයක් නෑ. මේන්න මං ගානේ ලී කඩු දෙකක්ම. මේ මොනවද මේ? මේවා කැපෙන්නේ නෑනේ. පොඩි ළමයි කැපෙන ආයුධ වලින් සෙල්ලම් කරන්නේ නෑ. තේරුණාද ඔයාලට? ඒ වුණාට ඕන්න ඕකනේ කියන්නේ තඩි අඟකුත් තියාගෙන ඔයත් නිකන් පොඩි ළමයෙක් වෙන්න හදනවනේ. මෙයාලට මුලින්ම රොබෝට් එක්ක සෙල්ලම් කරන්න දෙන්න. හොඳයි අපි එහෙම කරමු. ඇයි අපි මොනවටද රොබෝ කෙනෙක් එක්ක සටන් කරන්නේ? එන්නානේ අපි දෙන්න සටන් කරමු. ලොකු ලෙඩක් දාගෙන තමයි නවතින්නේ. බුදු අම්මා පිචුරානේ. දෙයියන්ට මොප්පෙච්චාවේ. තව අවුරුදු 10ක විතර සෙල්පති අඩවිය පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරන්න වෙන්න. සුබ උදෑසනක් ළමයි. රොමියුලස්, ඩ්‍රීමෝස්. ඔන්න දැන් නම් ඉතින් නැගිටින්න වෙයි. අපරාධ හීනේ. බලමු ඉතුරු ටික පෙනේද කියලා. පෙනෙයි. පුදුම නින්දක් නේ මේක. වහාම ලෑස්තිලා දෙන්නම යන ව්‍යායාම කරන්න. ව්‍යායාම කරන්නේ මිනිස්සුනේ. නිකන් නෙවෙයි මෝඩ මිනිස්සු. නාන කිව්වේ එන්න එපා මෙතන මිනිස්සුන්ට අපහාස කරන්න. ඉතින් අපි ඇත්තනේ කිව්වේ. මෝඩයි තමයි. දිව්‍ය ලෝකෙ ඉඳන් ආවයි කිව්වට මොකද පුදුම හිතුවක්කාරකමක් නේ තියෙන්නේ. දෙන්නත් එක ලෑස්ති වෙලා ඉක්මනට එනවා. මොකද ප්‍රශ්නයන්නේ බයිද? මෙයාලව ඉක්මනටම දිව්‍ය ලෝකෙට පිටත් කළොත් හොඳයි නේද? දිව්‍ය ලෝකේ කවද යන්න බැරිද? මම වගේ නළුවෙක් එක්ක දිව්‍ය ලෝකේ ළමයින්ට සෙල්ලම් කරන්න ලැබෙන එකත් ලොකු දෙයක් නේ. හරි පහර දෙන්න. ආවට ගියාට සටන් කරලා කවදාවත් දක්ෂ නළුවෙක් නම් වෙන්න බැරි වෙයි තේරුණාද? අනිත් කාරණය තමයි තමන් මොන විදියට සටන් කළත් ලස්සනට ඉන්න ඕනේ. හොඳම උදාහරණය තමයි මම. බලන්න මොන තරම් ලස්සනට ඉන්නවද කියලා. ඩාඩිය දැම්මොත් හවසට ෆේෂල් එකක් දාගන්න පුළුවන් නේ. මොකක්ද මේ වෙන්නේ? රිසර්වේෂන් එකක් දාගන්න පුළුවන් නේ. ඔව් පුළුවන්. අනේ හරිම ලස්සනයි දෙයියන්ගේ දරුවෝ හැසිරෙන විදිහ. අපි මුකුත් වැරද්දක් කළාය සටන් කරපු එකනේ කලේ. මම අහන්නමයි හිටියේ. හැබැයි ආපහු දිව්‍ය ලෝකෙට යන්න අදහසක් නැද්ද? මොකද නැත්තේ? ටෙනිස් බෝලේ ගත්ත ගමන් ආපහු යනවා. හැබැයි අපිට හිතුණත් විතරයි. ඕන්නම් අපිට දිගටම ඉන්නත් පුළුවන්. ඒ වුණාට අපි නම් කැමති පුළුවන් තරම් ඉක්මනට ඕගොල්ලෝ දිව්‍ය ලෝකෙට යනවා නම්. ඇයි මොකද අපි ගොඩක් දඟ වැඩ කරනවද? අනික අපි දැම්ම ගිහින් බෑනේ. අපේ ගින්දර සෙල්ලම් මේ අය හරියට දැක්කෙත් නෑනේ. දෙයියෝ දනි. දෙයියෝ දන්නේ ගිහිල්ලා කියන්න වෙයි. සර්ව බලධාරී මාස් දෙවිතුනි මම සෙම්පති අඩවියේ කිත්තාවෙමි. ඔබ වහන්සේගේ දරුවන් වන රොමියුලස් සහ ඩ්‍රීමෝස් සෙම්පති අඩවියට පැමිණ තිබෙනවා. එයාලා භයානක ගිනි කෙලි පෙන්නනවා. ඒ වයින් අපිට හරි කරදරයි ස්වාමීනි. ඒගොල්ලන්ව ගෙන්න ගන්නකෝ. ඔබගේ ප්‍රශ්නය පැහැදිලි දරුවා. ඔවුන්ගේ ටෙනිස් බෝලේ නැවත දිව්‍ය ලෝකෙට එවන්න. එවිට ඔවුන් පිටත් වෙයාවි. ඔබට ස්තුතියි ස්වාමීනි. කොහොම හරි අපි එක කරන්නම්. දැන් ඉතින් ටෙනිස් බෝලේ යවපල්ලකෝ දිව්‍ය ලෝකෙට.
ඒ පාර මොකද්ද? බලාගන්න ගොඩෝස්. ඔයා බය වෙලා දුවයිද දන්නේ? පිස්සුද මේ ගුඩුස් බය නද ඌට? කෝකටත් ඇස් දෙක වහගෙන ඉන්න එක හොඳයි වගේ. ඉන්න පටන් ගත්තා. මේ වෙන සෙල්ලමක් කරන්න බැරිද? ඕක නැවැත්තුවත් හොඳයි. මං කිව්වනේ ඕගොල්ලන්ට සෙල්ලම ලැල්ලම වෙයි. තව ටිකකින් වෙන්නේ. මොකක්ද ඒ කලේ? මගේ සීයාගේ ප්‍රතිභාව කෑව නේද මෝට පැටවු දෙන්න? මුලින්ම කිව්වනේ බය නෑ කියලා. මොන පිස්සුද අන්ටනවා? ඔව් අප්පසියගේ ප්‍රතිමාව. දැන් ඉතින් ලෑස්ති වෙනවා ගෙදර යන්න. මේ අනිත් පාත්‍ය. මොකා? හැටි විතර. ඊයේ ලෝකේ නෙවෙයි අපායේ පැටවු දෙන්නේ නැද්ද කොහෙද? ඔයාලා තමයි මේලව හුරතල් කළේ. අනේ මම මේ නෙව්ව කිරි බෝල මගේ පන්නකට අනේ මං කියන්නම් අපි ඒ දෙන්නව කැලේ මැද්දට ගෙනහිල්ලා අතරමං කළා අපහු වෙනවා. එතකොටවත් එයාලා දිව්‍ය ලෝකෙට යයිද? මම කියන්නම්කෝ ඔයාලට විස්තරේ. මම දෙව් මැදුරට ගිහින් මාස් දෙයියන්ට මේ අවනඩුව කිව්වා. උන්වහන්සේ මට කිව්වා මෙයාලා සෙල්ලම් කරපු ටෙනිස් බෝලේ ආපහු දිව්‍ය ලෝකෙට එවුවොත් මෙයාලත් ආපහු යයි කියලා. ඒ නිසා මම නම් හිතන්නේ මේ දෙන්න කැලේ අතරමං කරාම ප්‍රශ්නේ විසඳෙයි කියලා. කැලේට ගියාට පස්සේ මේගොල්ලෝ ටාසන්ගේ චරිත රංගපාන්න ගත්තොත් අපිට අලුත් ෆිල්ම් එකක් බැලුවා හැකි. කොහොම වුණත් මොන විදියකින් හරි මෙයාලා දෙන්නව දිව්‍ය ලෝකෙට යවන්නම වෙනවා. මෙහෙම කරමු. මෙයාලව කැලේ අතරමං කරලා ඇවිල්ලා අපි ටෙනිස් බෝලේ දිව්‍ය ලෝකෙට යවමු. ඒක ඇත්ත. එතකොට අපිට පුළුවන් කරදරයක් නැතුව ටෙනිස් බෝල දිව්‍ය ලෝකෙට යවන්න. අදහස නම් හොඳයි. අන්තිමට අපිව කැලේ අතරමං කළේ ඒගොල්ලෝ මාලිගාවට එයිද දන්නේ නැහැ. ඇත්තටම මොකටද අපි කැලේ යන්නේ? ඔයා දන්නවද? ඇත්තම කියනවනම් මාත් දන්නේ නෑනේ. පොඩි ට්‍රිප් එකක් යනවා සත්තු බලන්න. මේව ට්‍රිප් යන්නේ වාහනයක් කරගෙන පොල් මලක් ගාගෙන පිළිවෙලට යන්න එපා. දීපල්ලක උත්තර. වාහනයක් නෑ. ඕනම් පොල් මලක් කපලා දෙන්නම් වනවන යන්න. ඇත්තටම ඔයගොල්ලෝ දිව්‍ය ලෝකෙ ඉද්දි ට්‍රිප් එහෙම යන්නේ නැද්ද? මොකද නැත්තේ අපි යනවා. යසුමානෙත් යසූ එක බලන්න. ඇයි එතකොට ඔයාලා සත්තුන්ට ඔච්චර බය? අපි බය නෑ. එහෙනම් මෙතන ඉඳලා තනියම යන්න පුළුවන්ද? තනියම? ඇයි බයද? ඕකනේ දැන් අපි ඔයාට බයයි කිව්වද නෑනේ. මොනවද මේ කතා? මතකද අපි දවසක් කැලේ ඈතට ගිහිල්ලා තඩ්ඩි වලයි කැඟට කඩාගෙන පැන්නා. කොහොම මෙතන හිටපු කට්ටිය අපිව කැලේ අතරමං වුණාවත් මේ කැලේ වලස්සු ඉන්නවද? ඇති අන්තන් ඒ කරදරෙත් ඉවරයි. තවම ෆිල්ම් එක හරියට ඉවරුනේ නෑ හරිද? දෙන්නත් එක කැලේ ඇවිදලා එපා වුණාම දිව්‍ය ලෝකෙට යන්නේ නැතේ. එක අතකට පවුනේ. එයාලගෙම හොඳටනේ. සේරම හරිද? හරි ගුඩුස්. යවන්න. ඔය බඩගෙඩිය පුදුමයි උඩ යනවා. යාන්තන් ටෙනිස් බෝලේ දිව්‍ය ලෝකෙට යවුවා. අපිව කැලේ අතරමං කරලා ආවේ සෙල්ලම් කරන්නද? වලේ කවනම් බලාගන්න තිබුණා. මේගොල්ලෝ සෙම්පතිය නෙවෙයි කොහෙද යන විහිළුකාරෝ ටිකක් නේ. අපි යමුනේ සෙල්ලම් කරන්න. අතරමං කරපු මිනිස්සු හැරෙන්න තැපෑලේ මැවිල්ලානේ. මේ ඔය වැඩකට නැති කතා නවත්තලා මාව මේ මෝල් ගහෙන් බිමට බස්සනවද? මට තේරෙන විදියට උදේට කාව උන්කට මොලේට බෑගෙන එන්නේ.
පොතේ හැටියට මේක නම් වැඩ කරන්න ඕන. මේ ෆිල්ම් එකත් බංගලොත් වෙයිද දන්නේ නැහැ. වැඩේ අසාර්ථකම නෑ. හරියටම හරි. මේ පාර මම දෙන්නම්. මේ විකාර බලාගෙන හිටිය ඇතියනේ අපි ගිහිල්ලා සෙල්ලම් කරමුකෝ. තව පාරක් උත්සාහ කරලා බලන්න. බැරි වෙන එකක් නෑ. අර කිව්වත් වගේ මේව බලාගෙන ඉඳලා වැඩක් නෑ. අපි යන් සෙල්ලම් කරන්න. ඔන්න රතුවක්ක අදන යකෙක් කණ්ඩ බඩගිනි. මොනාද තියෙන්නේ? ඔයා ආස කෑම තමයි. හරි එහෙනම් පට ගාලා බෙදලා ගන්න. හරි ළමයෝ බුදුම බඩගින්නන්නේ මෙයාට අද හැදිලා තියෙන්නේ. මං එහෙනම් කෑම ටික බෙදලා ගන්නම්. ඔයා මෙන්න මේ ලිප්පු ටිකක් බලන්නකෝ. අද අපේ ඇලර්ජි ගොයියක් නිවාඩු ගිහිල්ලානේ. ඉක්මනට බෙදලා දෙන්න. මගේ අම්මේ මොකද කරන්නේ? ටෙනිස් බෝලේ දිව්‍ය ලෝකයට යවන විදිහක් ගැන කල්පනා කරලා බැලුවොත් හොඳයි. කවද වෙනකන් කල්පනා කරන්නද? රතුවක්කේ අර ලිපට මොනවා හරි වෙන්නයි හදන්නේ ඔන්න. මං කිව්වේ අර පොරිසාදයෝ දෙන්න මෙහාටත් ඇවිල්ලා වගේ. අයියෝ මේ පාර නම් ඩබලට හොඳ පාඩමක් උගන්වනවා. ඔන්න මගේ නම් වැරද්දක් නෑ. එක පාරටම දුමක් ආව මං තොප්පියෙන් වැහුවා. ඔයාගේ වැරද්දක් නෑ ගුඩුස්. මේ වගේ වාෂ්පලිප්පක් ගාව මීහරක් පැටියෙක් තියලා ගිය මගේ වැරද්ද. කිසි වරදක් නෑ. ඒක හරියටම හරි. මොකද ඒ කතාවේ තේරුම? ලිපේ තාක්ෂණයෙන් ටෙනිස් බෝලේ දිව්‍ය ලෝකයට යවුව හැකි. හොඳේ රතුවක්කා. මේ හොඳටම ඇති නේද? අපෝ වැඩිත් එක්ක සෙම්පති අඩවිය අය පුදුම කරවමු. මේ දෙක ගහමු මෙතන. මේවා මෙතෙන්ට. මේ වැඩේවත් හරියයිද? හරි නොයා බෑනේ නළුවෙක්නේ ඉස්සරහින් යන්නේ. කට මුළු නගරේ පුරාම ගිනි පෝල කරකැවෙන විදියට ආයුධ ටික හයි කරා නේද? ඔක්කොම හරි. අවශ්‍ය දේවල් හරියට දාන්න. ඔය තියෙන්නේ ලස්සරට. දැන් හැමදේම සූදානම්. දැන් හැමදේම සූදානම්. のかり多いんやって。Romilos, Primos, Chupa, come on! MS Bingoy, 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 kakak. Romilos, Primos, Diwilang kakak, kakak semua. Luar kakak semua. Over. Romilos, Primos. පියාණනි අපිට කතා කළාද? අපේ මොකද රදක් වුණාද? ටෙනිස් බෝලේ උවේ සෙම්පතියෝ.
ඒකෙන් කමක් නෑ. මෙන්න ටෙනිස් ගෝලේ. දැන්වත් ඉතින් ඕක තියාගෙන එක තැනකට වෙලා ඉන්න. තේරුණාද?